ලැබීම කියන එක හැම කෙනාටම වාසනාවට වෙන්නෙත් නෑ, අවාසනාවට වෙන්නේ නෑ. ලැබීම කෙනෙකුට වාසනාව උපද්දවනවා, කෙනෙකුට අවාසනාව උපද්දවනවා. ලැබීම නොලැබීම කෙනෙකුට වාසනාව උපද්දවනවා, ඒ තවත් කෙනෙකුට අවාසනාව උපද්දවනවා. මම ඒකට උදාහරණ දෙනවා. උදාහරණ වලින් තමයි ඔයාලට ওই කාරණාව තේරෙන්නේ. මේ කාරණාව හොඳට වැටහුණොත් ජීවිතේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුළුවන්. මේ ධර්මය අවබෝධ කරන්න උනත් බුදු කෙනෙක්ගේ ධර්මය අවබෝධ කරගන්න හොඳ ශක්තිමත් හිතක් ඕන. ඒ පිරිසිදු හිතකට තමයි මේ ධර්මය අවබෝධ වෙන්නේ. අන්නේ හිත හදන්න තමයි මේ කියන්නේ. සමහර අයට තමන්ගේ ජීවිතේ අනිත් අය ඔක්කොම ප්‍රතික්ෂේප කරලා හිත හදාගන්න ක්‍රමයක් නැත්නම් සමහරලාට ෆෝන් එකකින් බණක් අහනවා. ඒ අහන බණ යාගේ ජීවිතේ අලුත් පැත්තකට කරගන්න. දැන් තව එක කාරණාවක් මම උපමාවට කිව්වා. ශාක්‍ය සංහාරය කළ විදුඩබ කියලා. විදුඩබ කියලා කොසල් රජුණන්ගේ පුතේ භාග්‍යතුන් වහන්සේගේ ඥාති පිරිස ඔක්කොම මැරුවා. ඔය මරලා ඒ අය කපිලවස්තු ඉඳලා කොසල් ජනපදයට එද්දී අතර තියෙන විශාල ගංගාවක් මැද රාත්‍රී නතර වුණේ වැලි තලාව. මේ යමකට කලකිරෙනවා කියලා එකක් තියෙනවානේ. ඒ කියන්නේ එපා වෙන එක හරියට කලකිරුණොත් ඒක සසරටම බලපානවා. එපා වෙන එක හරියට එපා වුණොත් සංසාරෙටම බලපානවා. ව්‍යාපාදෝ චිත්තස් උපක්ඛිලේසෝ. ව්‍යාපාද කියන්නේ තරහ. තමයිට පොයට සිලුත් ගන්නවා. හොඳ වැඩක් කරනවා. තරහ වැඩි. ඒ පුදුම තරහ. අර තියාගෙන ඉන්න ඒකත් එක්කම යනවා ක්‍රෝධය, පුපුරනවා. උපනාහය, බද්ධ වෛරය. අර කඩොල් ඇතා නන්දි මිත්‍රගේ ශක්තිය පිරික්සන්න දුටුගැමුණු රජුරෝ කඩොල් ඇතා එනම් කඩොල් ඇතාට රාපෝලා නන්දි මිත්‍ර එන පාරට දැම්මා. නන්දි මිත්‍ර ඇතාගේ දල දෙකෙන් අල්ලා හොඬවැල පාගන්න ගැහුවා බිම. එදා ඇතාට වෛරයක් ආවා. ළඟ තිබ්බ ගලක් අරන් හක්කි තියාගත්තා. අමතක වෙයි මේ සිද්ධිය කියලා. කවදා හරි උඹෙන් පලි ගන්නවා කියලා. කඩොල් ඇතා. එකට යුද්ධයට යන පිරිස අතර අවුල බලන්න. ඊට පස්සේ යම් දවසක ඔය කඩොල් ඇතාගේ ඇඟට ලෝදිය වක්කනෝ නන්දි මිත්‍ර ඇතාව තල්ලු කරලා බේරගත්තා. එදා තමයි කියනවා හක්කෙන් ගල එළියට ගත්තා. අපේ ගම්වලත් තියෙන ඔය හක්කේ ගල් තියාගෙන ඉන්න මිනිස්සු. කවුරු හරි වචනයක් කියවම උඹ මට මෙහෙම කිව්වනේ. උන්ගේ ගෙදරකට යන වතුර පොදක් උන්ගෙන් බොන්නේ නැහැ. මල ගෙදෙට යන්නේ